සමහර අය කෙල්ලොත් එක්ක යාළුලා ඉඳලා උන් සම්බන්ධතා නැමතුවට පස්සේ දන්නව ඒවනේ මේ හරි කොහෙන්ද ඇසිඩ් හොයාගන්නේ අපෝ ලොකු අමාරුවක් නෑ ගෙදර වාහනයක් තියෙන වාහනේ තියෙන බැටරියක් ඇසිඩ් එක ඔක දාගන්නවා වීදුරුවක් පොඩි ජෑම් බෝතලයකට හරි මාමයිට් බෝතලයකට දාගන්න දාගෙන මුඩිය වහගෙන මෙහෙම පිටිපස්සට කරන් ඒ කෙල්ල යන පාරේ ඉන්නවා දැන් කියන මූණත් බලන්න ගස්සලා යනවා හරි මේ පොඩ ඉන්න කියලා කියනවා හරි එයාගේ නවතිනවා මොකෝ මම අන්තිම වතාවට අහන්නේ සම්බන්ධයයි පටන් ගමුද මට තමුසගේ ගොඩ හැටි බලවත් ඔක ඊකනලයා කියලා බයි නංගි අන්තිම සැරේට අහන්න පළයට මුසලා කියලා බයි හරි මොඩි ඇරියා දැන් මොකද වෙන්නේ අර සුදුවට ලස්සනට සිනිඳුවට තිබිච්ච මූණ සම්පූර්ණයෙන් හැම දිය වෙලා ගිහිල්ලා ખබරයා ගැහුව පොළේ ගැහුව වගේ මූණ තත්ත්වෙටපත් වෙනවා ඇහැකට එහෙම වැදුනොත් සදාකාලිකව අන්ධ වෙනවා ඒවා ලව් නෙමෙයි ඒවා ඉලව් ඒකයි ගෑල්ලා මන්නික රිලවුන්ට ලව් කරන්න එපා රිලවුන්ට ලව් කරාම ඇස් නැතුව ඉන්න වෙනවා දැන් මේ දන්න එතන අපි අර කලින්ක විනාගිරි කියන්නේ ඇසිඩ් එකක් දෙහියුෂ කියන්නේ ඇසිඩ් එකක් දැන් විනාගිරි දාලා දෙහියුෂ දාලා අපි කෑම කනවා පිච්චෙනවද ඇයි පිච්චෙන්නේ නැත්තේ දැන් අනිත් දවස් ඇයි පිච්චෙන්නේ නැත්තේ ඒක මොන අම්ලයක්ද ඒ දුබල අම්ල දුබල අම්ල ඇඟේ කැවුනා කියලා පිච්චෙන්නේ නැහැ නැත්නම් ඕක නැගුවොත් මොකද වෙන්නේ ගෙදර විනාගිරි බෝතලේ අලාගෙන මාමයිට් බෝතලයකට පාරයින් ඉන්නවා සර් කියලා දුන්නනේ ආම්ලා කෙවුවම් පිච්චෙනවා දෙන්න ඕකේ හරි නාගේ මොකද කියන්නේ කැමතිද නෑ ඕයි දෙන්නත් තොට කියලා ගහනවා අර කියලා මොකක් විනාගිරි ගහන්නේ අච්චර දාන්න ඉඳාගෙන නැති ඉතිහාසගත වෙනවා කොහමද මම ඇසිඩ් ගහපු පොරක් කියලා ඉතිහාසගත වෙනවා හැබැයි වරාන්න ඇතුළේ විනාගිරි කියලා එන්නේ